අලිබබා හරහා බාණ්ඩ ගේද්දී ඔයා කළ යුතු ගෙවීම් මොනවාද? ඉතින් මේ ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකේ එක පැත්තක ඔයා ඉන්නවා, අනිත් පැත්තේ සැපයුම් කරු ඉන්නවා. ඒතර ඔයාලා දෙන්න අතර සම්බන්ධතාවක් ගොඩනගන්නේ අලිබබා කියන මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. යම් බාණ්ඩයක් මිලදී ගන්න ඔයා සහ සැපයුම් කරු දෙන්න කතා බහ කරනවා අලිබබා වෙබ්සයිට් එකේ chat box එක හරහා කතා බහ කරලා අලිබබා වෙබ්සයිට් එකේ රුපියල් 1000කට දාලා තියෙන අයිටම් එකක් ඔයා chat කරලා රුපියල් 900කට මිලදී ගන්න සප්ලයර්ත් එක්ක ඔයා එකඟතාවයකට එනවා කියලා අපි හිතමු. ඒ රුපියල් 900කට තමයි ඔයා එකඟ වුණේ. ඉතින් අපි හිතමු අයිටම් 50ක් ඔයා මිලදී ගන්න තීරණය කරනවා. ඒතකොට රුපියල් 45000ක් ඔයා සප්ලයර්ට ගෙවන්න ඕන. ඔයා මිලදී ගන්න අයිටම් වල පිරිවැය, ඒ කියන්නේ කොස්ට් එක නැත්නම් ඒ අයිටම් වල වටිනාකම තමයි ඔයා පළවෙනියම කරන්න ඕන ගෙවීම සප්ලයර්ට. ඉතින් මේක ඉක්මනට ගෙවන්න යන්න එපා. තව දේවල් තියෙනවා ඔයාට අහන්න. ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි මේ භාණ්ඩ ටික සප්ලයර් ඉන්න තැන ඉඳලා ඔයාගේ නිවසටම ගෙන්වා ගන්නේ කොහොමද? මෙන්න මේ දුර කවර් කරන්නේ කොහොමද? මේ දුරට කොහොමද ඔයා ගෙවන්නේ කියන එක තමයි ඊළඟට ඔයාට තියෙන ප්‍රශ්නය. මෙතනදී වඩාත් වාසිදායක ඒජන්ට් කෙනෙක් හරහා භාණ්ඩ ගේන එක. එතකොට ඒජන්ට් කෙනෙක් අපිට ඉන්නවා ශ්‍රී ලංකාවේ. ඒජන්ට්ගේ වෙයාහවුස් එකක් තියෙනවා මෙන්න මේ විදියට. චයිනා වලත් එයාගේ වෙයාහවුස් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ චයිනා වල වෙයාහවුස් එකේ ඉඳලා ශ්‍රී ලංකාවේ වෙයාහවුස් එකට භාණ්ඩ ටික ගේන එක තමයි ඒජන්ට් කරන කාර්යය. එතකොට අපි පළවෙනියෙන්ම කරන්න ඕන කාර්යය තමයි චයිනා වල සප්ලයර් ඉන්න තැන ඉඳලා චයිනා වල ඒජන්ට්ගේ වෙයාහවුස් එකට භාණ්ඩ ටික යවා ගන්න ඕන. ඉතින් මේක යවා ගන්න ඕන අපි සප්ලයර්ට කියලා. අපි ඒජන්ට් කතා කරලා ඉල්ල ගන්නවා එයාගේ චයිනා වෙයාහවුස් එකේ ඇඩ්‍රස් එක. ඒ ඇඩ්‍රස් එක අපි සප්ලයර්ට යවලා කියනවා මගේ භාණ්ඩ ටික මෙන්න මේ ඇඩ්‍රස් එකට යවන්න කියලා අපි සප්ලයර්ට කියනවා. එතකොට සප්ලයර් කියනවා ඒ යවන්න යන වියදම මෙන්න මෙච්චරයි කියලා. අන්නේ වියදමයි භාණ්ඩවල වියදමයි එකතු කරලා ඔයාට ලින්ක් එකක් එවනවා සප්ලයර් අලිබබා එකේ chat box එක හරහා. අන්නේ ලින්ක් එකට ගිහිල්ලා තමයි ඔයා පේමන්ට් එක කරන්න ඕන. එතකොට අපි සප්ලයර්ට කරන පේමන්ට් එක ඇතුලේ පේමන්ට් දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩවල පිරිවැය, භාණ්ඩවල වටිනාකම සහ ඒජන්ට්ගේ වෙයාහවුස් එකට භාණ්ඩ ටික යවන්න යන කුරියර් charges එක තමයි අපි සප්ලයර්ට කරන ගෙවීම. සාමාන්‍ය මේ කුරියර් charges එක ඉතාමත් අඩු වටිනාකමක් එන්නේ ඩොලර් 3ක් 4ක් වගේ. ඉතින් ඒ විදිහට ඒජන්ට් හම්බෙන භාණ්ඩ ටික ඒජන්ට් චයිනා වෙයාහවුස් එකේ ඉඳලා ශ්‍රී ලංකාවේ වෙයාහවුස් එකට ගේනවා. එයා කාගෝ වෙන්න පුළුවන්, සී කාගෝ වෙන්න පුළුවන්. ඔය කොහොම හරි ඔයා කිව්ව මෙතඩ් එකකට එයා ගේනවා. එහෙම ගෙනල්ලා ඉවරලා ඔයාට කියනවා මෙන්න මේ භාණ්ඩ ටික ගෙනලා තියෙන්නේ. ඔයාගේ පැකේජ් එකේ ෆොටෝ එකක් එක්ක දැම්මහම ඔයා කරන්න ඕනේ ඒ ගේන්න ගිය වියදම. ඒ කියන්නේ අපි කලින් එකඟ වෙනවා භාණ්ඩ ගේන්න කලින් ඒජන්ට්ගෙන් අපි අහනවා කීයක් යනවද කියලා. අන්න ඒ වියදම අපි එයාට ගෙව්වට පස්සේ තමයි එයාගේ වෙයාහවුස් එකෙන් ඒ භාණ්ඩ ටික අපිට ලබා ගන්න හැකියාව තියෙන්නේ. එතකොට අපිට පුළුවන් එයාගේ වෙයාහවුස් එකට ගිහිල්ලා, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඒජන්ට්ගේ වෙයාහවුස් එකට ගිහිල්ලා ඒ භාණ්ඩ ටික ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒජන්ට් කියන්න ඒ භාණ්ඩ ටික කුරියර් කරලා අපේ ගෙදරට එවන්න කියලා. එහෙම වුණොත් අන්න ඒ වියදම කුරියර් එකේ භාණ්ඩ ටික ආවට පස්සේ භාණ්ඩ ටික අපි ගන්නකොට කුරියර් එකෙන් කුරියර් charges එක අපි කුරියර් එකට ගෙවන්න ඕන. එතකොට මෙන්න මේ පේමන්ට් හතර තමයි අලිබබා එකෙන් භාණ්ඩයක් ඔයා ගෙදරට ගෙන්න ගන්නකම් ඔයා කළ යුතු ගෙවීම වෙන්නේ. පළවෙනි එක තමයි භාණ්ඩවල පිරිවැය සප්ලයර්ට ගෙවන්න ඕන. දෙවෙනි එක තමයි සප්ලයර් ඉන ලොකේෂන් එකේ ඉඳලා ඒජන්ට් භාණ්ඩ ටික යවන පිරිවැයත් අපි සප්ලයර්ට ගෙවන්න ඕන. තුන්වෙනි එක තමයි චයිනා වෙයාහවුස් එකේ ඉඳලා ශ්‍රී ලංකා වෙයාහවුස් එකට භාණ්ඩ ගේනකම් යන වියදම අපි ඒජන්ට් ගෙවන්න ඕන. ඒජන්ට්ගේ ශ්‍රී ලංකා වෙයාහවුස් එකේ ඉඳලා අපේ ගෙදරට භාණ්ඩ ටික අරන් එන කුරියර් charges එක අපි කුරියර් එකට ගෙවන්න ඕන. ඉතින් මේ පේමන්ට් හතර කරලා ඔයාට අලිබබා එකෙන් භාණ්ඩ ගේන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊවර්ට් මනි subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.